බලමු මේ ප්‍රශ්න උත්තර ලියන්න කොහොමද කියලා. සාධාරණ පදයේ වෙන dn සමාන 2යි ඉඳන් වූ සංඛ්‍යා රටාවේ පළමු පද 3 25 වෙනි පදය 123 වන කීවෙනි පදයද 4 එනිදානි 1 වන පදයේ එන්නස් වෙලිය. හරි අපි පළවෙනි ප්‍රශ්නේ කරමු පළමු පද 3 ලියන්න. පළමු පද 3 කියන්නේ n වෙනටත් දාන්නේ 1 term 1 t1 n වෙනට ආදේශ කරනවා 1 ඒ කියන්නේ 2 වැඩි කිරීම 1 දාන 3 2 වැඩි කිරීම 1 2යි 2 දාන 3 5යි පළමු පදේ වෙන්නේ 5යි දෙවෙනි පදේ tn සමානයි 2 n දාන 3 n වෙනුයි term 2 n වෙනුට ආදේශ කරනවා 2 2 වැඩි කිරීම 2 දාන 3 2 වැඩි කිරීම 2 4යි 4 දාන 3 4 දාන 3 වෙන්නේ 7 දෙවෙනි පදේ වෙන්නේ 7 තුන්වෙනි පදේ මුල් පද 3 term 3 එවන කරන්නේ n වෙනුට ආදේශ කරනවා ඒ කියන්නේ 2 වැඩි කිරීම 3 දාන 3 2 වැඩි කිරීම 3 6යි 6 දාන 3 9යි පළමු පදයේ 5යි දෙවෙනි පදයේ 7යි තුන්වෙනි පදයේ 9යි ඊළඟ ප්‍රශ්න 25 වෙනි පදය 25 වෙනි පදේ කියන්නේ t 25 n වෙනුවට ආදේශ කරනවා 25 එතකොට මෙතන වෙන්නේ 2යි n කියන්නේ 2 වැඩි කිරීම 25 දාන 3 2 වැඩි කිරීම 25 50යි 50 දාන 3 ඇවිත් 53 25 වෙනි පදයේ වෙන්නේ 53 මේ ප්‍රශ්නේ 123 වන්නේ කීවෙනි පදයේද? දැන් උත්තරේ දීලා තියෙන 123 වගේ අපි දැන් හොයන්න ඕනේ පදේ. එතකොට 123 වන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න. 2යි n දාන 3. දැන් අපි හොයන්නේ n අගේ. ඉතින් n අගේ. කොහොමද අපි n අගේ හොයන්නේ? ඉස්සෙල්ලාම මේ දාන 3 අයින් කරනවා. කොහොමද දාන 3 අයින් කරන්නේ? වම් පැත්තේ දකුණු පැත්තේ මේක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 2යි n දාන 3 මේ පැත්තෙන් විදිහට පුරවනාම 3 කැපිලා යනවා. ඒ දේම කරන්න ඕනේ අනිත් පැත්තට. ඒ කියන්නේ 123න් අඩු කරනවා 3. එතකොට දාන 3 අඩු 3යි කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 2යි 123 3 ගියාම 120යි 120 සමානයි 2යි n කොහොමද n වලගේ හොයන්නේ? මේ බෙදීම දෙක අයින් කරගන්න ඕනේ. බෙදීම දෙක අයින් කරගන්නේ කොහොමද? වැඩි කිරීම දෙක අයින් කරගන්නේ මේක දෙකෙන් බෙදලා. දෙක වැඩි කිරීම n අයින් කරගන්නේ මේක දෙකෙන් බෙදලා. දෙපැත්තම දෙකෙන් බෙදුවාම දෙකට දෙක කැපෙනවා. n සමානයි 60. ඒ කියන්නේ 123 වන්නේ කීවෙනි පදයේද? 60 වෙනි පදයේ තමයි 123 වන්නේ. ඕකේ ඊළඟ ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ එන්දන එකවෙනි පදයේ n ඇසුරට සොයන්න. මොකද කරන්නේ මේ n වෙනුවට ආදේශ කරනවා එන්දන එක. දැන් අපි 25 වෙනි පදය හොයද්දී අපි n වෙනුවට ආදේශ කරේ 25. අපි පළවෙනි පදය හොයද්දී වැඩි කරන දෙක වැඩි කිරීමේ දෙක වැඩි කිරීම 1. දැන් අපි හොයන්නේ n දාන 1 වෙනි පදේ. මොකද කරන්නේ මේ n වෙනුවට ආදේශ කරනවා n දාන 1. දෙකයි වර්තමාන ඇතුලේ n දාන 1 දාන 3. දෙක වැඩි කිරීම n දෙකයි n දාන වැඩි කිරීම දාන දෙක වැඩි කිරීම 1 දෙකයි මේ තුනස් ලිය. ඊළඟට සජාතීය පද එකතු කරන්න පුළුවන්. පද මෙතන සජාතීය පද වගේ පද. දෙකයි n අපි ලියන්න පුළුවන්. දාන දෙකයි දාන 3යි දාන 5යි.
සජාතිය පදේ එකතු කරනවා. එතකොට n ධන 1 වෙනි පදේ දෙන්නේ 2යි n ධන 5. අපි ඒ වගේම තවත් ගානක් හදමු. එක්තරා සංඛ්‍යා රටාවක n වෙනි පදය 2යි n ධන 1 වේ. පළවෙනි ප්‍රශ්නේ රටාවේ පළමු පද 4 ලියන්න. දෙවෙනි එක රටාවේ 153 වන්නේ කීවෙනි පදයේද? 3 රටාවේ n ධන 2 වෙනි පදය n ඇසුරින් ලියන්න. හරි. අපි පළවෙනි ප්‍රශ්න කරමු. පළවෙනි පද 4. tn සමානයි 2යි n ධන 1. අපි පළවෙනි පද දෙක ලියමු. හරි. පළවෙනි පද 4 ලියන්නේ n වෙනුවට ආදේශ කරනවා 1. පළවෙනි පදය ගන්නේ 2 වැඩි කිරීම 1 ධන 1. එතකොට 2 වැඩි කිරීම 1 2යි 2 ධන 1 3. පළමු පදයේ වෙන්නේ 3. දෙවෙනි පද n වෙනුවට 2 ආදේශ කරනවා પરંતુ 2 වැඩි කිරීම 2 ධන 1. 2 වැඩි කිරීම 2 4යි 4 ධන 1 5යි. term 3. term 3 n වෙනුවට ආදේශ කරනවා 3. t3 2 වැඩි කිරීම 3 ධන 1. 2 වැඩි කිරීම 3 6යි 6 ධන 1 7යි. term 4 හතරවෙනි පදය t4 2 වැඩි කිරීම 4 ධන 1. 2 වැඩි කිරීම 4 8යි 8 ධන 1 9යි. පළවෙනි පදේ 3යි දෙවෙනි පදේ 5යි තුන්වෙනි පදේ 4යි 7යි හතරවෙනි පදේ 9යි. දෙවෙනි ප්‍රශ්නේ රටාවේ 153 වන්නේ කීවෙනි පදයේද? 153 වන්නේ කීවෙනි පදයේද කියලායි දැන් අහන්නේ. අපි ලියාගමු tn සමාන 2n ධන 1. 153 වෙනි පදේ උත්තරය අපි ගන්නවා. පදේ හොයන්නයි ඕනේ. 2n ධන 1. මොකද කරන්නේ මේකේ ඉස්සෙල්ලාම අපිට n අගය හොයාගන්න ඕනේ. n අගය හොයාගන්න මොකද සියුම් කරන්නේ? මේ ධනේ එක අයින් කරගන්න ඕනේ. ධනේ එක අයින් කරගන්න කොහොමද? දෙපැත්තෙම එක එක අයින් කරනවා. ඒ කියන්නේ 2n ධන 1 ඍණ 1. ඍණ 1 ගාපුවම මොකද වෙන්නේ? ධනේ එකට ඍණ 1 දෙනවා. ඒ දෙයම මේ පැත්තට කරන්න ඕනේ. ආ පැත්තට ඒ දෙයම කරන්න ඕනේ 153 එකක් අයින් කරනවා. ධනේ එකයි ඍණ 1 කරනවා. 2 n සමානයි 152. 2 වැඩි කිරීම n. දැන් මේ 2 වැඩි කිරීම n එක අපිට n අගය විතරයි ඕනේ. අපිට මේ වැඩි කිරීම අයින් කරගන්න මොකද කරන්නේ? දෙපැත්තම බෙදනවා දෙකෙන්. දෙපැත්තම දෙකෙන් බෙදපුවම 2 කැපෙනවා. n සමානයි 152 බෙදපුවම දෙකෙන් 76. n සමානයි 76. අවසාන ප්‍රශ්නේ රටාවේ n ධන 2 වෙනි පදේ n ඇසුරින් හොයන්න කියලා තියෙනවා. අපි දැන් ආදේශ කරා පළවෙනි පදේ ආදේශ කරා දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ ආදේශ කරා. දැන් අපිට n ධන 2 පදේ ආදේශ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ n වෙනුවට දාන්න ඕනේ n ධන 2. දාමු. n වෙනුවට දාන්නේ n ධන 2. හරි. සුළු කරමු දැන්. 2 වැඩි කිරීම n 2යි n ධන වැඩි කිරීම ධන 2 වැඩි කිරීම 2 4යි ධන 1. හරි. ඒතර අපිට සුළු කරන්න පුළුවන් 2යි n ධන 4යි ධන 1යි ධන 5යි.
n ධන දෙවෙනි පදයේ වෙන්නේ 2n ධන 5. ඊළඟ ප්‍රශ්න බලමු. පාද සංඛ්‍යාවට අනුව සාධාරණ පදේ ලියන්න. කොහොමද සාධාරණ පදේ හොයන්නේ? ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ පොදු අන්තරය. අපි ගමු පළවෙනි ප්‍රශ්නෙට. 1 4 4 10. කොහොමද පොදු අන්තරය හොයන්නේ? පොදු අන්තරය කොහොමද හොයන්නේ? පසු පදයෙන් පෙර පදය අඩු. 4 කට ගියාම 3. 4 4ක් අඩු කරපුවම 3. 10න් 7ක් අඩු කරපුවම 3. වෙනස එන්නේ 3යි. ඊට පස්සේ මේ වෙනසට අපි ආදේශ කරනවා n කට අපි ආදේශ කරනවා 1. ඒ කියන්නේ 3යි n කට ආදේශ කරපුවම 1 3 වැඩි කිරීම 1 3යි. පළවෙනි පදයේ වෙන්නේ 3. දැන් 3ක් අඩු කරනවා මේ පළවෙනි පදයේ 3. 1 ඍණ 3. එකෙන් 3 ගියාම ඍණ 2. එතකොට මේකේ සාධාරණ පදේ වෙන්නේ 3යි n ඍණ 2. අපි බලමු උත්තරේ හරිද කියලා. අපි n කට ආදේශ කරමු 1. ඒ කියන්නේ 3 වැඩි කිරීම 1 3යි. 3න් 2 ගියාම 1යි. හරි හරි. අපි දෙවෙනි පදේ බලමු. 3 වැඩි කිරීම 2 ඍණ 2. 3 වැඩි කිරීම 2 6යි. 6න් 2 ගියාම 4යි. ඒක අපේ සාධාරණ පදේ මේ ගානේ වෙන්නේ 3යි n ඍණ 2. දෙවෙනි ගාන 1 7 13 19. මොකද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා අපි මේකේ පොදු අන්තරය හොයාගන්න ඕනේ. පොදු අන්තරය හොයාගන්නේ කොහොමද? පසු පදයෙන් පෙර පදේ අඩු කරලා. 6 එකක් අඩු කරපුවම 7 එකක් අඩු කරපුවම 6යි. 13න් 7ක් අඩු කරපුවම 6යි. එතකොට පොදු අන්තරය වෙන්නේ 6යි. ඒතර මේ පදේ පටන් ගන්නේ 6යි n වල. එතකොට අපි මේ පදයට එක ආදේශ කරොත් 6 වැඩි කිරීම 1 6යි. 6යි n වල අපි එක ආදේශ කරලා පදයට 6 වැඩි කිරීම 1 6යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ 1න් 6ක් අඩු කරනවා. 1න් 6ක් අඩු කරපුවම උත්තරේ ඍණ 5යි. එතකොට මේකේ සාධාරණ පදේ වෙන්නේ 6යි n ඍණ 5. අපි උත්තරේ බලන්න පුළුවන් හරිද කියලා. අපි ආදේශ කරමු පළවෙනි පදේට. පළවෙනි පදේ වෙන්නේ 6 වැඩි කිරීම 1 ඍණ 5. 6 වැඩි කිරීම 1 6යි. 6 ඍණ 5 1යි. හරි. අපි ආදේශ කරමු දෙවෙනි පදේට. 6 වැඩි කිරීම 2 ඍණ 5යි. 6 වැඩි කිරීම 2 12යි. 12 ඍණ 5 8යි. එතකොට මේක සාධාරණ පදේ වෙන්නේ 6යි n ඍණ 5යි. 4 9 14 19 සාධාරණ පදේ හොයන්න. සාධාරණ පදේ හොයන්න කලින් අපි හොයන්න ඕනේ පොදු අන්තරය. පොදු අන්තරය හොයන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරපුවම. 9න් 4ක් අඩු කරපුවම 5යි. 14න් 9ක් ගියාම වෙනස වෙන්නේ 5යි. එතකොට මේ සාධාරණ පදේ පටන් ගන්නේ 5යි n වලින්. අපි මේ n කට එක ආදේශ කරලා 5 වැඩි කිරීම 1 වෙන්නේ 5යි. හරි. දැන් අපි මොකද කරන්නේ? මේ පළවෙනි පදයෙන් 5 අඩු කරනවා. ඒ කියන්නේ 4 අඩු කිරීම 5. 4 අඩු කිරීම 5 ඍණ 1යි. එතකොට මේක සාධාරණ පදේ වෙන්නේ 5යි n ඍණ 1යි. බලමු හරිද කියලා උත්තරේ. අපි මේ අපතෝනි පළවෙනි පදේ හොයන්න. කොහොමද මේ පළවෙනි පදේ හොයන්න මේ ගානේ? 5 වැඩි කිරීම 1 ඍණ 4. 5 වැඩි කිරීම 1 5යි ඍණ 1යි. 5 වැඩි කිරීම 1 5යි. 5න් 1ක් අඩු කරපුවාම උත්තරේ හරි. අපි ඔය දෙවෙනි පදේ උත්තරේ හරිද කියලා බලන්න. කොහොමද කරන්නේ? n මෙතන දෙක ආදේශ කරනවා. 5 වැඩි කිරීම 2 10යි. 10 ඍණ 1 9.
දෙවෙනි පදේ වෙන්නේ 9. එතකොට 4 9 14 19 සාධාරණ පදේ වෙන්නේ 5 ඉන්ද්‍රිය 1.